හරි සරණාගතයන් අසරණ වෙයිද කියලා එන්න බැරි අන්න ඒ හේතුව හින්දා. මොන හේතුව හින්දාද ජයනි? මොන හේතුව හින්දාද? කියන්න. ජයනි දොය. ජයනි දොය. නැත් කතෘ අනුත්ත වෙන හින්දා කියලා කියන්නේ. ඒක නෙමෙයි උත්තරේ වැරදි. ඒක නෙමෙයි හේතුව. ජයනි මොකක්ද හේතුව? උක්ත වෙන හින්දා. ඒ උක්ත වෙන්නේ යා. ඊ තියෙන නිසායි ද තියෙන නිසා ඊ ද තියෙන නිසා වාක්‍යයක් අනුක්තයෙන් පටන් ගන්න බෑ. දැන් තේරුණාද ජයනි? අන්න ඒ හින්දා තමයි අර වාක්‍ය වැරදෙන්නේ. මොන වාක්‍යද වැරදෙන්නේ? සරණාගතයන් තවත් අසරණ වෙයිද කියන වාක්‍ය වරදින්නේ අන්නේ රීතිය හින්දා. එතකොට අපේ වාක්‍යය කියනවා අන්නේ විදියට උක්ත කරලා උක්තයට අනුව ආඛ්‍යාතය තැබිය යුතුයි කියලා. එහෙනම් උඩ වාක්‍ය වැරදි නම් උඩ වාක්‍ය හරි ගස්සලා කොහොමද අපිට යන්නේ? සරණාගතයන් උක්ත වෙන්න ඕනේ. එහෙනම් සරණාගත යෝ තවත් අසරණ වෙයිද කියලා ඉවර කරන්න බෑ. මොකද අරක සරණාගතයෝ කියන එක බහුවචනයි. එහෙනම් වෙයිද කියලා දැම්මොත් ඒක වචන ආඛ්‍යාතයක් වෙන හින්දා අපිට ඒක වචන ආඛ්‍යාතයක් වෙන්න බෑ. ආඛ්‍යාතය බහුවචන ආඛ්‍යාතයක් දාන්න ඕනේ. ඒකයි අපි සරණාගතයෝ තවත් අසරණ වෙති ද කියලා ඉවර කරන්නේ. ජයනි තේරුණාද? දැන් හරිද? ඊළඟ එක ලියගන්න. වාක්‍යයක් ද වශයෙන් අවසාන වී. වාක්‍යයක් ද වශයෙන් අවසාන වී ඊට పూర్වයෙන් ක්‍රියාවක් පවතී නම් වාක්‍යයේ කර්තෘ උක්ත කොට මේ විනාඩි දෙකක් අරන් මේක ඉවර කරමුද? එන ඉක්මනට ලියා ගන්න. පවතී නම් වාක්‍යයේ උක්ත කර්තෘ උක්ත කොට පැන්සලෙන් ලියා ගන්න මේක. නැත්නම් ඔයාලට කන්න පරක් වෙනවනේ. වාක්‍යයේ කර්තෘ උක්ත කොට එම උක්තයට අනුව අවසානයේ තබන්න. පවතී නම් වාක්‍යයේ කර්තෘ උක්ත කොට එම උක්තයට අනුව අවසානයේ තබන්න. මම හෙට තේරුම් කරන්නම්. හෙට නෑනේ අපි. ලියා ගන්න උදාහරණයක් ගාලා වැද්දන් දඩයමේ යන්නේද? ඩබල් වාක්‍ය. හරි එකයි වැරදි එකයි තියෙන්නේ මෙතන. වැද්දන් දඩයමේ යන්නේද? අද වාක්‍ය 4යි කරේ හොඳේ රීති. ඊළඟට වැද්දෝ දඩයමේ යන්නෝද? වැද්දෝ දඩයමේ යන්නෝද? ඊළඟ උදාහරණය ක්‍රීඩකයන් අසමගි වේද? ක්‍රීඩකයෝ අසමගි වෙද්ද? මේකත් මෙහෙම පැහැදිලි කරන්නද මම? දැන් බලන්න දැන් අර විදියටමයි ද එකෙන් අවසාන වෙනවා. හැබැයි දැන් මෙතන ඉන්නේ කවුද? දැන් මේකේ ද එකට කලින් තියෙන්න ඕනේ ක්‍රියාවක්. හරි? මොකද්ද මේකේ තියෙන ක්‍රියාව? වැද්දන් දඩයමේ යන්නේද? එතකොට යන්නේ කියන එකයි දඩයමේ යන්නේ කියන එකයි මේ ක්‍රියාපදේ. පැහැදිලිද? යන්නේද කියන එකයි ක්‍රියාපදේ. එතකොට ඔන්නෝම ක්‍රියාපදයක් තියෙනවා නම් ඒ වගේ වාක්‍යයක කර්තෘ මොකක් කරන්න ඕන කියලාද කියන්නේ? කර්තෘ උක්ත කරන්න ඕනේ. අන්න ඒ වගේ ක්‍රියාවකුත් ඇවිල්ලා ක්‍රියාවට පස්සේ ද කියන එකත් ඇවිල්ලා තියෙන වාක්‍යයක් තියෙනවා නම් ඒකේ කර්තෘ කොයි වෙලේකවත්
අනුක්තයෙන් ඉන්න බෑ කියලායි කියන්නේ. තේරුණාද? මොකද්ද කිව්වේ? ද කියලා වාක්‍ය අවසාන වෙලා තියෙනවා නම් දට කලින් ක්‍රියාපදයක් සිද්ධ වෙනවා නම් අන්න ඒ වගේ වාක්‍යවල කර්තෘ කොයි වෙලේකවත් අනුක්ත වෙලා තියෙන්න බෑ කියලායි කියන්නේ. පැහැදිලිද? ජයනි පැහැදිලිද? එහෙනම් මන් දුන්නනේ දැන් වාක්‍ය හතරක්. දෙක. එතකොට ඒකෙන් හරියන්න ඕනේ මොන වාක්‍යද කියලා කියන්න. අපේ සාමාන්‍ය රීතිය වශයෙන් කර්තෘ උක්ත කරලා උක්තයට අනුව ආඛ්‍යාතයේ ලැබිය යුතුයි කියන රීතිය හැමදාම පොදු රීතියක් වෙනවා. පැහැදිලිද? එතකොට අපි ඔකේ මතක තියාගන්න ඕනේ ද කියලා තියෙන්න ඕනේ අවසානයේ. දට කලින් ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. එතකොට අන්න එහෙම වාක්‍යයක් තියෙනවා නම් ඒ වගේ වාක්‍යවල කවදාකවත් කර්තෘ අනුක්තයෙන් තියෙන්න බැහැයි කියන එක. එතකොට කර්තෘ උක්ත වෙනවා නම් ආඛ්‍යාතය ඉබේම කර්තෘට අනුව සකස් වෙන්න ඕනේ. පැහැදිලිද? හැමෝටම හරි. එහෙනම් මට කියන්න අර වාක්‍ය දෙකෙන් වැද්දන් දඩේමේ යන්නේද වැද්දෝ දඩේමේ යන්නෝද? ඒ වචන දෙකෙන් හරි එක මොකද්ද? බොහොම හොඳයි. හරි. වැද්දෝ දඩේමේ යන්නෝද? දැන් හරි තේරුණා. හොඳයි. ඊළඟ එක ක්‍රීඩකයන් අසමගි වේද ක්‍රීඩකයෝ අසමගි වෙද්ද? පැහැදිලි නේද? හරි. එහෙනම් යන්න ඉන්ටර්වල් එකට. හරියා? Sunlight.